සුබ දවසක් සියලුම දෙනාට. ඇත්තටම අද දිනෙත් මෙතෙන්ට මේ රෝප ආයතනයට බෙහෙත් යන්න ආවේ. මම දැන් මාස 8ක් තිස්සේ මෙතන බෙහෙත් යනවා. මුලින්ම මම ආවේ මේ වකුගඩු සහ දියවැඩිය ඒ දෙකට බෙහෙත් යන්න. මුලින්ම මම ගත්තේ ඇත්තටම මේ බටහිර බෙහෙත් ගත්තේ මම මාතර ඉඳලා. ඉතින් මගේ වකුගඩු මුලදීම වකුගඩුව මාව තියෙනවා කියලා දැනගන්නකොට මගේ කීයේ පාරක තිබුණේ 22. ඊට පස්සේ මම බෙහෙත් ගත්තා මාතරින් කියන්නේ වෛද්‍යවරුන්ගෙන් බටහිර වෛද්‍යවරුන්ගෙන් අරගත්ත පස්සේ මට ටික කීයේ පාරක අඩු වෙන ගත්ත 10ට අඩු වුණා. ඊට පස්සේ මම කිව්වා අන්තිමට විශ්වවිද්‍යාලේ මාට මේකයි ඉදිරියට නම් ඩයලයිස් කරන්න වෙනවා. ඒකින්ද කරාබිටිය ස්කූල් එකට ගිහලා අතහදාගෙන එන්න ඕන. එහෙම ගියා. ඊට පස්සේ මම විස්තර බලනකොට ඩයලයිස් කරපු රෝගීගේ විස්තර වලින් බැලුවා. මට හිතුණා ඊට වැඩිය හොඳයි මේ ඩයලයිස් කරන්න නැතුව පුළුවන් තරම් ජීවත් වෙන එක කියලා ඒක නොකර ඊට පස්සේ මම ඇත්තටම යොමු වුණා මේක පුරු කරන්න පුළුවන් ද දේශීය වෙදකමින් කියන එක පැත්ත බලන්න. මම ඊට පස්සේ රෝගී උපගෙන වෛද්‍යවරු බලලා ඊට පස්සේ මගේ යාළුවෙක් මාර්ගෙන් මේ රෝප ආයතනයේ අපේ මේ වෛද්‍ය මහත්මයා මුණ ගන්න ලැබුණා. ඒ කියන්නේ එයාම බද්ධකම් කෙනෙක්. එයා මට ගියා බෙහෙත් අරගෙන එයාගේ වකුගඩුව ඩයලයිස් කරන්න දීපු කෙනෙක් දැනට ස්ලෝ වෙලා ඉන්නවා කියලා. GFR එක 50ට විතර එයාගේ හදලා දුන්නා. ඉතින් මම ડોක්ටර්ට කතා කරා ඊට පස්සේ නම්බර් එක කතා කරලා ડોක්ටර්වා එන්න ඇවිල්ලා බලමු ඉස්සෙල්ලා රිපෝට් එක ගන්න ඕනේ කියලා. පළවෙනි දවසේ මෙහෙම මගේ සියලුම ටෙස්ටිං ටික කරලා රිපෝට් අරගෙන ડોක්ටර් මට කිව්වා එතකොට මගේ 10 තිබුණේ GFR එක. සීනිත් ඉන්සුලින් විත්ත ඉන්සුලින් උදේ 35ක් විදිනවා රැයට 30ක් විදිනවා යුනිට්. ඒත් සීනි සාමාන්‍යයෙන් තියෙන්නේ 180යි 150යි සමහරවිට 200 ගණන් වගේ 200 මුගක් තියෙනවා. මම ඒ සියලු විස්තර ડોක්ටර්ට කිව්වා. ඊට පස්සේ ડોක්ටර් මට කිව්වා ඔයාට සුගන්ධ මෙහෙමයි මම මේ දෙකම හොඳ කරලා දෙන්නම්. හැබැයි මම කියන විදිහට බේට් ටික පාවිච්චි කරනවා කියලා. ඉතින් පළවෙනි දවසේ මෙතනින්ම මගේ රිපෝට් ටික අරගෙන ડોක්ටර් මාව ගැන නිගමනයක් කළා. මට බෙහෙත් දුන්නා. ඇත්තටම ડોක්ටර් කිව්වා අද රෑ ඉඳලම ඉන්සුලින් ඉදින එක නවත්තන්න කිව්වා. මම ඇත්තටම බය වුණා. විදලත් 180ට 200ට එහෙම කියන එකේ නැවතුන මොකක් වෙයිද කියන එක. ඊපස්සේ ડોක්ටර් එනවාලකෝ මම නේ කියන්නේ බය නැතුව නවත්තන්න. මම හිතුවා එදා රාම දිනාතර ડોක්ටර් කිව්ව බේට් එක බිව්වා. ඊට ડોක්ටර් මට කිව්වා දවස් 3කින් නැවත රිපෝට් එකක් අරගෙන එවන්න කියලා ડોක්ටර්ට WhatsApp කරන්න කියලා. මම එතකොට WhatsApp කරා. එතකොට ඉන්සුලින් විදින් නැතුව දවස් 3ක් යනකොට මගේ සීනි 150ට 50 ගන්නට වගේ අඩු වෙලා තිබුණා. වෙන 200 විදලත් 180ට 200ට දෙවිච්ච එක. ඊට පස්සේ ડોක්ටර් මට නැවත කිව්වා ඔයා මට නැවත මේ සතියකින් නැවත රිපෝට් ගන්න කිව්වා. එතකොට මගේ සීනි අඩු වෙලා තිබුණා සාමාන්‍ය 120ට වගේ 120 ගන්නට වගේ තිබුණා. ඊට පස්සේ ડોක්ටර් නැවත දවස් 14කින් රිපෝට් අරගෙන මෙහාට එන්න කිව්වා. මාත් එක්ක ડોක්ටර්ගේ රෝග ආයුර්වේද මධ්‍යස්ථානයේ. ඊට පස්සේ මම ආවට පස්සේ එදා මගේ රිපෝට් එක තිබුණේ මේ සාමාන්‍යයෙන් මට මතක හැටියට 102ක් වගේ සීනි. ඒ ඉන්සුලින් මොකුත් නොදී මේ ડોක්ටර් දීපු බෙහෙත් වල. ඊට පස්සේ GFR එක මම ඔක්කොම චෙක් කරා. මගේ 10ට තිබිච්ච GFR එක එකක් විතර වැඩි වෙලා තිබුණා. 11.0 ගාණක් ඇවිල්ලා තිබුණේ. ඒ සති 2කට. ඊට පස්සේ ડોක්ටර් මට මාසෙකට බෙහෙත් දුන්නා. එහෙම එනකොට සීනි මගේ කොහොමත් මම ඊට පස්සේ ඉන්සුලින් මොකද විද්ද නැහැ. ඒ රත්නපාල ડોක්ටර් දෙන බෙහෙත් ටික තමයි ලිව්වේ දිගටම. සීනිත් මම හිතන්නේ ගොඩාක් ඒ තියෙන 110න් පල්ලෙහා තමයි නිතරම තිබුණේ. ඊට පස්සේ වකුගඩුත් මගේ GFR එක එන්න ටික වැඩි වෙන්න ගත්තා. මාසෙන් මාස බෙහෙත් කරනකොට ඒ ડોක්ටර් කියන විදිහට ඒ ආකාරයට ආහාර අරගෙන මම ගොඩක් පරිස්සම් වුණා. ඇත්තටම දැන් මගේ GFR එක දැන් අද වෙනකොට මම පහුගිය දවසේ විස බීජයක් ගිහිල්ලා මගේ GFR 25ට අන්තිම වෙනකොට නැගලා තිබුණා. ඊයේ මාසේ වෙනකොට ඊයේ මාසේ මගේ කකුලේ පොඩි තුවාලයක් ඇවිල්ලා ඒකෙන් ජීවමයක් ගිහිල්ලා මම හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඒකට මට CRP එක වැඩි වෙලා ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරා.
එතකොට මම ඩොක්ටර්ට කෝල් එකක් දීලා ඇහුවා මේ ඩොක්ටර් ඉන්නේ මෙහෙමයි මේ මොකද කරන්නේ කියලා. ඩොක්ටර් කෝ හරි ඔය ඉන්ජෙක්ෂන් කෝස් එක දෙනකොට කොහොමත් ඇන්ටිබයොටික් දෙනකොට ඔයා ඊයේ පාරේ පොඩක් අඩු වෙයි. ඔයා ඩිස්චාර්ජ් වෙච්ච ගමන් නැවත මම හම්බෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඩොක්ටර් දීපු බේ නැවත මම බිරුවා. ගෙදර ඇවිල්ලා බීලා අද තමයි ආවේ. අද මම රිපෝට් එක ගත්තා. නැවත කොහොම හරි ගියේ පාරක 22ට ඇවිල්ලා දුන්නා. මගේ 25 තිබිච්ච පොඩ්ඩක් හොස්පිටල් එකේදී 15ට අඩු වෙලා තිබුණා. මම හිතන්නේ අර ඉන්ජෙක්ෂන් කෝස් එක ඇන්ටිබයොටික් ඉන්න නැවත ඩොක්ටර්ගේ මේ ඩොක්ටර්ගේ බේත් දුවලා පස්සේ අද වෙනකොට 22ට ඇවිල්ලා තියෙනවා. 22ට ඇවිල්ලා දැන් මම ඩොක්ටර්ත් එක්ක කතා කරනවා කිව්වේ තියෙන මට්ටමට ওই ටික බලකොට ඇයි එතනින් උඩට 25 උඩට අපිට ටික ටික යන්න පුළුවන් කියලා. ඉතින් මම කියන්නේ මෙච්චර ඇත්තටම මේ අපි බටහිර බේත් බීලා හොන කරගන්න බැරි වෙච්ච දෙයක් හොන කරන්න බැරි කියපු දෙයක් අද වෙනකොට මම සුබ වෙලා ඉන්න. ඒ කියන්නේ ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ අපේ වෛද්‍යතුමාට, ඒ වගේම වෛද්‍යතුමියට, ඒ වගේම ඉංජිනේරට මේ ආයතනයට. ඉතින් මට ඇත්තටම සතුටුයි. මොකද මම හිතන්නේ මම ඩයලයිස් කරා නම් අද මම දකින්න ඩයලයිස් කරපු රෝගීන්ගේ තත්ත්වය. ඉතින් අද මට ඒ දවස්වල මීටර් 100ක්වත් 10ක්වත් 15ක්වත් ඇවිද ගන්න බැරි තත්ත්වයක් තුල පඩි පෙළක පඩි දෙක තුනක් නගින්න බෑ. හරි මහන්සි. ඒව කිසිම දෙයක් අද නැහැ ඇත්තටම. ඊට පස්සේ මම රැකියාවට ගියා. මම සයිට් එකක සයිට් ඉංජිනේර කෙනෙක් වශයෙන් වැඩ කරන්නේ. ඊට වෙච්ච කාලේ වැඩට ගියෙත් නෑ. ඊට පස්සේ මෙතුමාගෙන් බේත් ගත්තට පස්සේ මම නැවත රැකියාවට ගියා. ප්‍රොජෙක්ට් වල වැඩත් කරා. දැනටත් වැඩ කරනවා. ඉතින් මම බොහොමත් ස්තුතිවන්ත වෙනවා මෙතුමාට. මෙතුමා කරපු කාර්යයට ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මට ඉදිරියටත් මම හිතන්නේ මෙතනින් මේ බේත් අරගෙන මගේ GFR එක ඒ වගේම සීනි තත්ත්වය තවදුරටත් හොඳ තත්ත්වයකට හරව ගන්න. මොකද අපි හිතන්නේ ડોක්ටර් කොච්චර බේත් දුන්නත් වෙනනම් පරිස්සම් වෙන්නේ නැත්නම් ඒ උපදෙස් අනුව ඉදිරි වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා මගේ ජීවිතය ඉස්සරහට සාර්ථක කරගත්තේ හොඳ තත්ත්වයට ගන්න මම ඒ උපදෙස් පිළිපදිමින් එතුමාගේ බෙහෙත් පාවිච්චි කරමින් කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරමින් මේ වගේ ආසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් කවුරු හරි එහෙම කෙනෙක් මේක මේ මම ඇත්තටම ස්වේච්ඡාවෙන් මේක කරන්නේ. මොකද මට වගේ අසරණ වෙච්ච කාට හරි තව පිටක් වෙන්න නැතුව මේ කාගවත් ඉල්ලීමකටවත් එහෙම දෙයකට නෙවෙයි මේ මුදලටවත් නෙවෙයි මගේ කෝල් මේ ටෙලිෆෝන් නම්බරේ උනත් මම කියන්නම් මට කතා කරන්න මගේ රිපෝට් පවා දෙන්නම් මුලින්ද ඒක මගේ ගාව ෆයිල් එකක් තියෙනවා මේ ડોක්ටර්යි ගාවක් තියෙනවා ඔයාලට අවිල බලන්න පුළුවන් මම මාතර සුසන්ත මගේ නම ෆෝන් නම්බර එක 077යි 85යි 1790 ඔයාලටත් මෙහෙම තත්ත්වයක් තියෙනවා ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ ලෙඩ සුව කරගන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමාටත් තුමියටත් එතුමගේ දියණියටත් සියලු කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම ස්තුතියි. සුබ අනාගතය.